ආයිබෝවන් යාළුවනේ අහන්න good news channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්න හදන්නේ හරිම අద్භූත හරිම පුදුම හිතෙන ගමනක්. අපි අද විශ්වයේ තියෙන බෙහෙසුණුම ඒ වගේම හරිම සිත් ගන්නා සුළු තැන් ගැන කතා කරන්නයි සූදානම්. අඳුරු අద్භූත තාරකාපවා ගිලගන්න ආලෝකයටත් පැනලා යන්න බැරි තැනක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඔව් අපි අද කතා කරන්නේ කළු කුහර ගැන. එහෙමත් නැත්නම් black holes කියලා අපි කියනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. කළු කුහර කියන්නේ විශ්වයේ තියෙන හරිම විශේෂිත තැන්. ඒවා හරිම පුංචි ඉඩක අති විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙලා හදපු තැන්. කළු කුහරවල විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් පුංචි තැනකට ඇවිත් තියෙන නිසා ඒවායේ ගුරුත්වාකර්ෂණය හරිම ප්‍රබලයි. කොච්චර ප්‍රබලද කියනවා නම් ආලෝකයකටවත් වෙන කිසිම දෙයකටවත් ඒවායෙන් ගැලවිලා යන්න බෑ. හරියට ලොකු රික්තකයක් වගේ. අපට තියෙන හැම දෙම තමන්ගේ ඇතුළට ඇද ගන්නවා. ඒක හරිම පුදුමයි නේද? කළු කුහරයක ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කිව්වා වගේ අති දැවැන්ත ගුරුත්වාකර්ෂණය මේකම තමයි මේකේ ප්‍රබලම දේ. දෙවැනි දේ තමයි event horizon කියන්නේ. මේක black hole එක වටේ තියෙන මායිමක් කියලා තමයි කියන්නේ. ඒක ඇත්තටම දකින්න පුළුවන් මායිමක් නෙවෙයි. අවකාශයේ තියෙන මායිමක්. හරියට ආපසු එන්න බැරි තැනක් වගේ. ඊළඟට තියෙනවා singularity කියලා එකක්. මේක තමයි black hole එකේ හරියටම මැද තියෙන මුළු ස්කන්ධයම එකතු වෙලා තියෙන හරිම පුංචි තැන. අපිට බ්ලැක් හෝල් එකක් පියවි ඇසින් දකින්න බැහැ. මොකද ඒවා ආලෝකය පවා ඇදගන්න නිසා. ඒත් විද්‍යාඥයෝ ඒවා සොයාගන්නේ කොහොමද? එයාලා කෙලින්ම බ්ලැක් හෝල් එක දකින්නේ නැහැ. ඒත් ඒවා අවට තියෙන දේවල් වලට බලපාන විදිහෙන් තමයි එයාලා බ්ලැක් හෝල් එකක් තියෙනවා කියලා දැනගන්නේ. හරියටම කිව්වොත් ඒක අපිට දකින්න බැරි තරම් බලවත් දෙයක්. ඒත් විද්‍යාඥයෝ තේරුම් අරගෙන තියෙනවා ඒ තැනට ලං වෙන තාරකා වගේ දේවල් නොපෙනෙන බලයකින් වගේ අතිශය වේගයකින් ඇදගෙන ගිහින් කැරකිලා දීප්තිමත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ බලපෑම දකිනකොට විද්‍යාඥයෝ නිගමනය කරනවා මෙතන අනිවාර්යෙන්ම දැබැන්ත බ්ලැක් හෝල් එකක් තියෙන්න ඕනේ කියන එක. ඔව්. ඒ කියන්නේ අපිට ඒක පේන්නේ නැති වුණාට ඒකේ බලය අපිට හොඳටම නිරීක්ෂණය කරන්න පුළුවන්. තව හරිම අමුතු දෙයක් තියෙනවා. ඒකට කියන්නේ ස්පැගටිෆිකේෂන් කියලා. ස්පැගටිෆිකේෂන් ඒ කියන්නේ මොකක්ද? හිතන්න ඔයා බ්ලැක් හෝල් එකකට ලං වෙනවා කියලා කළු කුහරේ ගුරුත්වාකර්ෂණය හරිම ප්‍රබල නිසා කකුල් දෙකට ගොඩක් වැඩි බලයකින් පහළට ඇදගැනීමක් සිද්ධ වෙනවා. මේ වෙනස නිසා අපේ ශරීරය එක පාරටම දිගු වී ඇදෙන්න පටන් ගන්නවා. හරියට පටි ගුලියක් අරගෙන දෙපැත්තට ඇදලා දිගු කරනවා වගේ. අපේ ශරීරය නූල් පටි වගේ සිහින් වෙනවා. දිගට ඇදී යනවා. ඒකට තමයි විද්‍යාඥයෝ කියන්නේ ස්පැගටිෆිකේෂන් කියලා. ඒ නම ඇත්තටම ගැලපෙනව නේද? ඇත්තටම මේ වගේ පුදුම හිතෙන දේවල් අපේ විශ්වයේ ඕන තරම් සිද්ධ වෙනවා.
මේ බ්ලැක් හෝල්ස් කියන්නේ අපේ විද්‍යාඥයන් තාමත් ඉගෙන ගනිමින් ඉන්න විශ්වයේ තියෙන ලොකු අභිරහස් කිහිපයක්. ඒ වගේම මේවා තවදුරටත් අභිරහස් නෙවෙයි. මොකද අපි මේවා දැන් දකිනවා සහ අහනවා. බ්ලැක් හෝල් කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක අපේ විශ්වයේ තියෙන විශාලතම සහ ප්‍රබලම ප්‍රහෙලිකාවක්. විද්‍යාඥයෝ තවමත් මේ කළු කුහර ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. 2019 දී ඉවෙන්ට් හොරිසොන් ටෙලස්කෝප් එක හරහා අපිට මුල්ම වතාවට කළු කුහරයක රූපයක් ගන්න පුළුවන් වුණා. මේ තරම් බලවත්යෙන් විශ්වයේ තියෙද්දි අපි ලෝකය ඇතුළෙන් කොච්චර නම් අසීමිත දැනුමක් හා විශ්මයක් තියෙනවද කියලා හිතලා බැලුවද? එහෙනම් අහන්න good news නාලිකාවත් එක්ක රැඳී සිටියට ඔබට ගොඩාක් ස්තුතියි. අපි තවත් මේ වගේ ලස්සන good news අරගෙන ඉක්මනටම එන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අරු දිහා බලන්න, දැනුම හොයන්න.